අයිබෝන් හිතවතුනි ඔගොල්ලන්ට සුබ දවසක් වේවා. අදත් මං කියන්න හිතුවා පොඩි මට දැනෙච්ච කාරණාවක් ගැන. මට දැනෙච්ච කියන්නේ මම සමහර පිට ඔයගොල්ලෝ දන්නවා ඇති මම සංගීතය කරන කෙනෙක්. ඒ හා සම්බන්ධව තමයි මම කියන්න යන්නේ. මෙහෙමයි. දැන් ඇත්තටම අපි ඉගෙන ගන්න ඒ කියන්නේ අපි පාසල් කාලේ අවසන් වෙනකොට අපි තෝරගන්නවා යම් ශාස්ත්‍රයක් අපි ස්පෙෂලායිස් කරන්න. ඒ කියන්නේ ඒ ශාස්ත්‍රයට යොමු වෙලා ඒක වැඩි දියුණු කරලා ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් ඉගෙන ගන්න. එතකොට සමහර විට ගණිතය ඉගෙන ගත්ත කෙනෙක් නම් ඉංජිනේරුවෙක්, එතකොට විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් නම් දොස්තරවරයෙක් හෝ දොස්තරවරියක්, ඒ වගේ මොනෑම හෝ ශාස්ත්‍රයකට අපි මනස වැඩිපුර යොදවන්න. ඒ කියන්නේ මනසෙන් තුන් කාලම්ම ඒකට යොදවන්න වෙන තරමට අපි ජීවිතේ සාර්ථක ගමනක් ගෙනියන්න නම් අපිට මොන හරි ශාස්ත්‍රයක් ඒ වගේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒතර එහෙම කරනවා. ඒතර ඒ වගේ දේවල් අතරින් මේ සංගීතය කියන එකත් ඒ වගේම ශාස්ත්‍රයක්. ඒ වගේම මනස පුරව ගන්න තරමට මේකෙන් අපිට ලබන්න පුළුවන් ඵල ප්‍රයෝජන වැඩි. ඒ වගේම හිතේ සතුට, අනික හිත පිරුණු බවක් තියෙනවා මේ සංගීතය කියන දේ ඉගෙන ගත්ත කෙනාගේ. ඒ කියන්නේ දැන් මට මේක මම මේ තව පැහැදිලි කරලා කියනවා නම්, ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් ඔයා යම් තැනක ගිහිල්ලා ඔයා අපි හිතමුකෝ ඔයා ගිටාරිස්ට් කෙනෙක් කියලා. ඔයා ගිටාර එකක් අරගෙන යම් යාළුවෝ කට්ටියක් ඉස්සරහට හරි එහෙම නැත්නම් මොකක් හරි කොන්සර්ට් එකකට ප්ලේ කරලා හරි. ඒතර ඔයා ඒක කළාට පස්සේ ඔයාට ලැබෙන ප්‍රශංසා, කීර්තිය, ඒවා ඔක්කොම එකතු වුණාම ඔයා අසීමිත ජීවිතේ වාසනාවන්ත කමකින් පිරිච්ච කෙනෙක් වෙනවා. ඉතින් එතකොට දැන් ඇත්තටම කියනවා නම් අපි වෙනත් විෂයක් ඉගෙන ගන්න හුඟක් වෙලාවට අපේ ජීවන වෘත්තිය හැටියට. ඒ කියන්නේ අපිට සල්ලි හම්බ කරගෙන අපිට ජීවිතය ගවන්න හැටියට. නමුත් ඒක අපි අපේ ජීවිතේ ඈඳ ගන්නෑ. දැන් අපි ඉංජිනේරුවෙක් වුණත් උදාහරණයකට ගත්තොත් ඉංජිනේරුවෙක්ව අපි ඒක වෘත්තියක් හැටියට ඒ අවස්ථාවේදී ප්‍රයෝජන අරගෙන ඒක එතනින් ඉවර කළා ගෙදර ඇවිල්ලා පවුලත් එක්ක එකතු වෙලා අපිට මෙන්න ජීවිතයක් තියෙනවා. සංගීතය කියන එක එහෙම නෙමෙයි. අපිට ජීවිතේ හැම වෙලාවෙම විඳින්න පුළුවන්. අපි ඒ කියන්නේ දැන් අපි මොනවාරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුරුදු වෙනවා නම්, එහෙම නැත්නම් අපිට ගීත කියන්න අපිට පුරුදු මේ සංගීතය යම් තාක් දුරට ඉගෙනගෙන ගී ගැයීම පුරුදු වුණු කරපු කෙනෙක් නම් ඒකත් අපිට සතුටට කාරණයක්. ඒ අපේ ජීවිතේ අපි ලැබපු ගාක් ලොකු භාග්‍යයක් හැටියට අපිට දැනෙන හැඟීමක්, දැනෙන දෙයක් තමයි මේ සංගීත කලාව කියලා කියන්නේ. ඉතින් දැන් ඔතෙන්දී මම මේ කියන කාරණාව එක නෙමෙයි. දැන් ඒ කියන්නේ දැන් අපි සංගීතය ඉගෙන ගන්න දැන් මේ මාධ්‍ය හරහා මේ බොහෝ ගුරුවරු ඉන්නවා. ඒ කියන්නේ ගෙවීමේ ක්‍රමයට එහෙම නැත්නම් නොමිලේ උගන්වන දේවල් තියෙනවා. එතකොට ඒකටත් ඒ කියන්නේ ඒ තරම් කාලය කැප කරන්න තරම් ඒ කියන්නේ හිතකාමී ගුරුවරු ඒ කියන්නේ ඉන්නවා. ඒ කියන්නේ තමුන් ඉගෙන ගත්ත දේ තව කෙනෙකුට දීලා එකකින් යම් වැටුපක් ලැබලා එකකින් ජීවන වෘත්තියක් හැටියට හදාගන්න. එහෙම නැත්නම් ඒක විනෝදයට කරන්න. ඒ වගේ කරන අය ඉන්නවා, ගොඩක් අය. ඒ අය ඇත්තටම මේ මම ගරු කරන මේ කියන්නේ මම පෞද්ගලිකව මේ
මමත් 1990 ඉඳලා 1999 විතර වෙනකන් සංගීත ගුරුවරයෙක් හැටියට මම වැඩ කළා. මම සංගීත භාණ්ඩ 5ක් ගෙන්වලා ළමයින්ට කණ්ඩායම් වශයෙන්. ඉතින් ඒක ගොඩක් කාලයක් මම කළා. ඉතින් දැන් මම අසනීපත්වයන් නිසා මට එකත් අනික විදේශගත වෙන්න සිදු වෙච්ච නිසා ඉතින් ඒවැ මේ සාර්ථක ප්‍රතිඵල ලබන්න මට බැරි වුණා. ඉතින් දැන් මම දැනටත් මේ ගැන ආසාවෙන් ඉතින් යම් කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඉතින් ඒවා මේ ඇත්තටම මම මානසිකව මට මේ සතුටක් ගෙන දෙන දේවල් ඒවා. ඉතින් ඒ අතරේ දැන් මෙහෙමයි. දැන් මම කියවනේ දැන් මම මේ සංගීත වල ගුරුවරු ගැන මම මාතෘකාවට ආවනේ. ඒතර ඒ ගුරුවරුන්ට මම පොඩි හින්ටයක් මේ වැදගත් කාරණයක් නිකම් මතක් කරන්න. ඒ කියන්නේ මම ගුරුවරුන්ට ගුරුවරයෙක් වෙන්න හදනව නෙමෙයි මෙතන. ඒතර මමත් ගුරුවරයෙක් හැටියට හිටියානේ. මම අනිකත් එක්ක සම්බන්ධ සමගාමීව යන්න හෝ එයාට මට වැඩි හුඟක් දක්ෂතා තියෙන ගුරුවරු මෙතන මම දැකලා තියෙන මේ Facebook එකේම මම දැකලා තියෙන එයාගේ නිර්මාණ. ඒතකොට එයාගේ ගුරුවරු ගැන මම කියන්නේ ඉතින් එයා කරන දේවල් ඉතින් කොච්චර දුරට මේ කෙනෙකුට ප්‍රයෝජනවත් දේවල්ද කරන්න කියලා ඒ කියන්නේ මම දැකලා තියෙනවා. හරිද? ඒ අයට මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. මම කෙටියෙන් කියන්නම් මේක. දැන් අපි හිතමු අපි දැන් සංගීත පන්තියක් පටන් ගන්නවා. සංගීතය කියන එක අපි මුලින්ම අපි කතා කරනවා මේ ඉයර් එක කියලා කියන්නේ කනෙන් ස්වර හඳුනා ගැනීමේ ශක්තිය. කනෙන් අහලා ස්වර වල වෙනස්කම් මේ ස්වරය මේකයි කියලා වාදන භාණ්ඩයක් එක අඳුනා ගන්න හරි එහෙම නැත්නම් තවත් ඊටත් එහාට ගිය දක්ෂයෝ ඉන්නවා වාදන භාණ්ඩයක් අතේ නැති වුණත් සින්දු අහලා නැති වුණත් කියන්න පුළුවන් තරමට මේ ස්වර මෙන්න මේ ස්වරය තමයි මෙතනදී වාදනය වෙන්නේ කියන එක අඳුනා ගන්න පුළුවන් විදිහ හැකියාවක් තියෙන අය දුර්ලභව ඉන්නවා. හරිද? නමුත් මට නම් අවංකවම කියනවා නම් මට සංගීත භාණ්ඩයක් තියෙන්න ඕනේ ස්වරය මොකද්ද කියලා කියන්න. ගහලා බලලා මේ ඉතින් මම ඊතරම් දුරට මගේ කන දියුණු නෑ. ඉතින් ඒ කොහොම වුණත් මම කියන්නේ කාරණාව තමයි අනිත් එක තමයි ටයිමින් කියන්නේ. දැන් අපි සංගීතය කියන එක මේ අපි මේ නිකන් গিitar එකක් අරගෙන අපිට ඕන විදිහට අපිට හිතුනහම මේ ඔය කන බොන ගමන් එහෙම ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මෙතන 1 2 3 4 කියලා පටන් ගත්තාම යම් ඉදිරිපත් කිරීමක් කරන්න ඒක ඉවර වෙනකන් එයාට තනියම වාදනය කරනවා නම් ඒත් එහෙමයි. එහෙම නැත්නම් කණ්ඩායමක් එක්ක වාදනය කරනවා නම් ඒත් එහෙමයි. යම් සමාන කාලාන්තරවලට බෙදිච්ච තාලයකට අනුව තමයි තමුන්ගේ වාදනය ගහලා ඉවර කරන්න ඕනේ. ඒතර පටන් ගන්න තැන ඉඳලා අවසානයට වෙනකන් යම් අපි ගීතයක් ගත්තොත් ඒ ගීතයේ වේගය එකම වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වැඩි කරන අවස්ථාවලුත් තියෙනවා. ඒක සංගීතානුකූලව ඒ කියන්නේ ශාස්ත්‍රානුකූලව කරන දෙයක් වෙන්න මිසක් අපිට අවාලේ මේ හිත වෙන අතකට යොමු වෙගෙන කරන මේ දෙයක් නොවිය යුතුයි. ඉතින් ඒතකොට දැන් මේ ඉයර් එක කියන එක සාමාන්‍යයෙන් හුඟක් අයට අඩුයි කියලා කියන්නේ මම මේ කාලේ. ඉස්සර නම් ගොඩක් අයට අඩුයි. ඉයර් කියන එක ගොඩක් අයට අඩුයි. දැන් එහෙම දැන් අපිට සංගීත භාණ්ඩ අපිට මේ බෑන්ඩ් කන්න ඉස්සර සින්දුවක් කියන්න ඕන නම් මයික් එකක් අරගෙන බෑන්ඩ් එකක් ඉස්සරහට ගිහිල්ලාම කියන්න අවස්ථාව ලබා ගන්න ඕනේ කොහෙන් හරි.
ඒතර එහෙම නැත්නම් දැන් එහෙම නෙමෙයි දැන් අපිට මියුසික් ට්‍රැක්ස් YouTube එකෙන් අරගෙන අපිට කරුකේ විදිහට සිං කරලා ඒ කියන්නේ අපේ ගායන කුසලතාවය වැඩි කර ගැනීම පහසුකම වැඩි දැන්. එතකොට ඒ ඉයර් එක ගැනනේ. ඒතර අනික එක තමයි මම කිව්වේ ටයිමින් ගැන කියනනම් සින්දුව හරි දැන පටන් ගන්න. දැන් ගායනය ගත්තොත් සින්දුව හරි තැන පටන් ගන්න, හරි තැන ඉවර කරන්න, හරි තැන කියාගෙන යද්දී ඒ හැම වචනයක්ම අකුරක්ම ස්වර අලංකාරයක්ම ඒ හැම දෙයක්ම යම් ටයිමින් එකක් ඇතුළත සිද්ධ විය යුතුයි. සියලුම දේ ඒ හැම ගත වෙන හැම අංශු තප්පර අංශුවක්ම ඒ ටයිමින් එක ඇතුළත සිද්ධ විය යුතුයි. අපිට ඒක ගීතේ වේරියේෂන් එකක් හැටියට දාලා වෙනස් කරලා ගන්න පුළුවන්කම තියෙනවා. අර ඒ රසයට බාධාවක් නොකර ඒ නමුත් ඒක මේ ටයිමින් එක කියන එක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. හරිද? ඒතකොට ඔයා පන්තියක් කරනකොට කියන්නේ ළමයින්ට උගන්වනකොට ඒතකොට ළමයි එනවා සමහර ළමයින්ට තාලෙට අපුඩියක්වත් ගහන්න බැරි අය. හරිද? වැඩි හිටියොත් ඉන්නවා එහෙම. හරිද? ඉතින් තාලෙට අපුඩියක් ගහන්න බෑ කියලා කියන්නේ දැන් සින්දුවක් දාලා අපි සින්දුවක් තේරෙන වයසේ අහලා ඉන්න වයසේ ළමෙක්ට සින්දුවක් දාලා දුන්නාම මේකට අපුඩි ගහන්න කියලා අපිට නිකන් කිව්වොත් එයාට ඒ තාලයට අපුඩි ගහන්න බැයි නම් අන්න එතන අපිට මතුවෙන කනගාටුදායක දෙයක් කියන්නේ. ඒතකොට මේකයි ඒ කියන්නේ. එතකොට අපි තුන් වැඩිහිටියෙක් කියලා වැඩිහිටියෙකුට ඒක වඩාත්ම බලපානවා. පොඩි ළමයෙකුට නම් ඒක 100ට 1ක් අංශු මාත්‍රයක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ ළමයා යම් කාලයකදී හරි තාලයකට ඒ කියන එක. ඒකත් මම කියන්නේ අවිනිශ්චිතව ඒකේ නමුත් කෙසේ වෙතත් සත්‍යය නම් ටයිමින් කියන එක නම් පුතේ කාටවත් කියලා උගන්වන්න බෑ. ටයිමින් ඔයා හරි ටයිමින් එකට මේක මේ විදිහට ගහන්න පුළුවන් කියන එක. සමහර අය ඉන්නවා දැන් මම උගන්වන වෙලාවට මම එයාට පාට් එකක් දුන්නා මෙයා පාට් එක හරියට පුරුදු වෙනවා. ලීඩ් පාට් එකක් දුන්නා මේක හරියට පුරුදු වෙනවා. ඒ හරියට පුරුදු වෙලා එයා කියනවා සර් ගහන්න. කියලා මට කියනවා ඊට පස්සේ මමත් ගහනවා එයාත් ගහනවා දෙන්නම එකට ගහනවා. හැබැයි හරි තැන එයා ගහනවා. එයාට තනියෙන් බෑ. ඒ ගහන ඒක අමුතුම එකක්. එහෙම අයත් ඉන්නේ. මමත් එක්ක ගහන වෙලාවට හරි දැනම පටන් ගන්නවා දෙන්නම එක තස්මයක්වත් මිස් කරන්නේ නැතුව පටන් ගන්නවා. දැන් බැරි වෙලා හරි මම නැවතුනහම එයා යාලා යනවා. මේ එහෙම අයත් ඉන්නවා. සමහරව ඉන්නවා අපිට කියන්න බෑ පුතේ මේ තැන මෙතන මේ විදිහට ගහන්න ඕනේ කියන එක අපිට කියන්න බෑ. හරිද? ඒ නිසා අපි දැන් විනාඩි 13ක් ගියා වීඩියෝ එකට. අපි දැන් යම් දරුවෙකුට සංගීතය උගන්වන්න බාරගත්තා නම් අපේ දෙමව්පියෝ ඇවිල්ලා කියනවා මෙයාට මේ ගිටාර ගහන්න ඉගෙන ගන්න ඕනේ. කිව්වම හරියනම් එන්න දිනක් දාලා දෙනවා දවසකට පැය උගන්වන්නේ. හෝ පැය දෙකයි මෙච්චර මුදලක් මම අය කරනවා කියලා ඒ විදිහට කතා වෙලා ඔන්න පටන් ගන්නවා උගන්වන්න. අනිතෝර මෙයාට ටයිමින් නැහැ කියලා අපිට තේරෙනවා. මේ ටයිමින් නැහැ කියන්නේ අනේ කනගාටුවෙන් ඉල්ලන්නේ ඒ ළමයාගේ කාලය නාස්ති කරන්නේ නැතුව ඒ ළමයාගේ දෙමව්පියන්ගේ මාර්ගයෙන් හරි කියලා එක්ක නොදැන ඒක නොකිය වෙන දෙයක් හරි කියලා මේ ළමයා මේ දෙයින් ඉවත් කරන්න. එයාට සංගීතය උගන්වන්න යන්න එපා. මොකද එයාට වටිනා කාලේ ඒ වටිනා කාලේ එයා එක්ක නැටුමුණත් එහෙම නැටුමුණත් ඒකට ගාව ගන්න බෑ. කලාවන් කියන මේ සංගීතය නැටුම් කියන කලාවන් දෙකටම ටයිමින් ඕනේ. ඒකට ඒවා හරියට කරන්න බෑ. මේ ඒ නිසා එයාව වෙන ශාස්ත්‍රයකට යොමු කරන්න දෙමව්පියන්ව පොළඹවන්න. ඉතින් දැන් මට වැඩිපුර කතා කරන්න වෙලාවක් නැහැ. ඉතින් දැන් මම කියන්න ගියේ ඉතින් මාතෘකාව ඉතින් උක තමයි. ඒ කියන්නේ එතකොට එයා නැත්තම් එහෙම කලේ නැත්තම් එයාගේ වටිනා කාලය පොඩි කාලේ ඉඳන් ගත කරන ඔයත් එක්ක ගත කරන පැය දෙකයි ඔයා ගෙදර ගිහිල්ලා දෙන හෝම්වර්ක්ස් කරන්න දෙන ඒව කරන්නයි යාට ගිටාර් වලට අලුතින් ගිටාරයක් ගන්න ඕනේ යාගේ ප්‍රැක්ටිසස් කරන්න. ඒතකොට ඒවට යන වියදමයි ඔක්කොම
අපරාධයක් වෙනවා මෙහෙම උගන්වන්න ගියොත්. ඒ නිසා ටයිමින් නැති කෙනෙකුට ටයිමින් හදන්න යන්නත් එපා. එයාව මොනියම් හෝ මාර්ගයකින් වෙන ක්ෂේත්‍රයකට යොමු කරන්න. පිහිනීම. එතකොට එහෙම නැත්නම් තව ඔය මේ ආත්මාර්ථක සටන් කලා ඒ වගේ එහෙම නැත්නම් මම නැටුම් කෙනෙක් කියන්නේ නැටුම් උනත් කමන්නේ. එයා කොහොම හරි හැදිලා යන්නේ කණ්ඩායමත් එක්ක කරනකොට නමුත් සංගීතය කියන එකෙන් යාව අයින් කරන්න. ඒක කනගාටුවෙන් මම කියන්නේ අපි එයාට ඒක කරන හොඳක්. ඒ දරුවට කරන හොඳක්. එයා මොකද එයා පොඩි කාලේ ඉඳන් ගෙවන වටිනා කාලය අපිට අනික ලොකු කෙනෙක් නම් අපිට කියලා හදන්න බැරි නම් අපේ කාලයත් අපරාධේ අපේ කාලයත් වෙනියම් කෙනෙකුට යොදවලා හැකියාව තියෙන කෙනෙකුට උගන්වන්න යොදවලා ඊට පස්සේ අපිට සතුටු වෙන්නත් පුළුවන්. එයාත් මේ ප්‍රයෝජනවත් දෙයක් වෙනවා එයාටත්. මට මම කියන්න ගියේදී කොහොම හරි මම සැකෙමින් කියන්නම් ඒ කියලා මේ වීඩියෝ එක ඉවර කරන්නම්. ඒ නිසා හැම ගුරුවරුනි කරුණාකරලා ඔයාලා හිතන්න හොඳට මම කියන දේ බොරුවක්ද ඇත්තක්ද කියලා හිතලා ඒ දේ ගැන ඒ මම කියපු මාතෘකාව ගැන ගොඩක් හිත යොදවන්න. ඉතින් එතරයි මට කියන්න තියෙන්නේ. මොකක් හරි අලුත් දෙයක් දැනුණොත් අලුත් දෙයක් මතක් වුණොත් ඔයාලත් එක්ක මම ලැබු පරණ දැකීම් අනුව දැන් තියෙන දේවල් ගැන මම පරීක්ෂණයෙන් ඉන්නවා. ඉතින් මේ ඉන්නකම මම ගොඩාක් අත්දැකීම් අලුත් දෙකකින් ලබා ගන්නවා. මේ ඉන්නකම මේ අසනීපත් මගේ හොඳ වෙගෙන යනකම මම අතරින් මනසට දාගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරේ ඉතින් වගේ දැන් මතක් වුණා තමයි මේ කියන්නේ හිතෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්. දෙයන් පිටින් ඔයගොල්ලන් කරන හැම දෙයක්ම සාර්ථක වේවා කියන එක තමයි මම අවසාන වශයෙන් කියන්නේ. එහෙනම් සුබ දවසක්. තෙරුවන් සරණයි.